hello guys පොඩි අවුල්ලෙන් ඉන්නේ අක්කයි පොඩි එක්කෙනා ගියා මට මේ වෙච්ච සිද්ධියක් මම මේ අවුලන්ට ෂෙයා කරන්න ඕන කියලා හිතුවේ දැන් මට අවුරුදු 31ක් මම සිංහල ඉස්කෝලේකට ගියේ මම තමයි කට්ටියට වැඳලා තියෙන්නේ මම මුස්ලිම් කෙනෙක් වුණාට ඒ කියන්නේ ඉස්ලාම් ධර්මයේ කෙනෙක් වුණාට මම වැඳලා තියෙනවා කට්ටියට මගේ ජීවිතේට මට වැඳ පළවෙනි එක්කෙනා අයියාගේ පොඩි එක්කෙනා ඒක මට ඒක පොඩ්ඩක් මේ මගේ අර හිතට ඒක වැදුනා කියලා කියන්නේ මට එන අවුල් මට පොඩි එක්කෙනෙක් වැඳලා කියලා කිව්වම මට ඒක කොහොමද එක්ස්ප්ලেইন කරන්න කියලා මම දන්නේ නැහැ ඒත් මං හිතුවේ ඒ වෙලාවේ ඒ වුණා මට ඒක මේකට ආවේ ඒ ළමයාට පොඩි කාලේ ඉඳන් අයියා යක්කයි කියලා දීලා දීපු දේවල්. ඔත්තෙම අයියා යක්කයි කිව්වේ නෑ. මෙයා එකපාරට ඇවිල්ලා මට වැන්දා. ගිහිල්ලා එන්නම් රිසර්ට් මාමි කියලා. මට ඒක පොඩ්ඩක් අර මේ වගින්ද තමයි බලමු ඒක මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් ඒක. අපි වීඩියෝ එකෙන් බලමු මොනවද වෙන්නේ කියලා. හරිද? ගිහිල්ලා එන්න කියලා. මාර සිද්ධිය කියන්නේ මෙතන කිලෝ ගාන වැඩි වෙලා. දැන් මට නම් කියන්න ගන්න මොනවද කියන්නේ කියලා. හරිද? දැන් මෙතන මාර යුද්ධයක් යන්නේ. හරිද? මේ මෙතන මෙයක් ගහනවා. මොනවා කරන්නේ? කිලෝ ගාන වැඩි කිලෝ කියන්නේ ලතු වෙලා තියෙන කේන්ති ගිහිල්ලා දෙන්නම එකතු වෙලා බැලලා තියෙන්නේ මෙන්න ලොක්කට. හරිද? ඒකෙන්ද අපි ෆොටෝ ටික පටවගෙන ආයිත් දෙමු. ලගේජ් ටික. හරිද? විසද. තඩි මාමෙනා වාහනේ තතා කිව්වද ඔයා? හා? අවුල් නේද? ඔව් ගයිඩ් එකෙන් බලන්න දැක්කක්. ඔව්. පොඩි එක්කෙනා නගිනවා. මේ මෙයා දාන්න. මගේ දාන්න මම. කොතන කරන්නේ? බෑ. ආවද තොට දැම්මා. හරි. දාගොල්ද? දැන් යනවා දැන් වාහන නගින්න. ඔව් මං ඉස්සරහ. අනේ ඉස්සරහ. එයා පොට්ට කරකට ඇවිල්ලා ඉන්නේ. පලිය තාම ඉවර නැහැ. තාම යනවා බලමු. එයාපෝට් එක ඇතුළට ආවා. මෙන්න කට්ටිය පස්සෙන් ඉඳලා කට්ටිය නෑ පස්සෙන් වෙන්නේ. කට්ටිය එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. මමත් යනවා නේ. මගේ බව ටික තියෙනවා. මේක අරගෙන යන්නේ. මේකෙන්ද එයාපෝට් එකට ආපහු මාර හැංගීමක් තියෙන්නේ. සිරාවට අපි යන්න ගියා. ඒකෙන්ද මම එන්නම් ඉස්සරහට ගිහිල්ලා මේ චෙකින් එක පව් කරලා මම එන්නම් ඉස්සරහට. හරිද? ඒකෙන්ද බලන්න. අනේ නරෙන් තුන් කට්ටු එනවා. සෙට් එක එනවා.
තමයි. එච්චර ලොකු පොලිමක් නැහැ. දැන් බර ටික කියලාගෙන weight එක තමයි දැන් check කරන්න ඕනේ. ඒකින්ද ඔය weight එක check කරන එක පොඩ්ඩක් බලමු. හරිද weight එක check කරද්දී මොනවද වෙන්නේ කියලා. කිලෝ 4ක් වැඩිපුර තිබ්බේ. නෑ 10ක් තිබ්බේ. ඊට පස්සේ ගාන අඩු කරා 4ක් තිබ්බ බලමු මොනවද වෙන්නේ කියලා. ලයින් එකක් නැහැ. එන්නේ අක්කයි මල්ලි මේ අනිත් එක්කන මේ එයාට දුක නැහැ එයා hina වෙලා ඉන්නවා අපි හැලෑව පොඩ්ඩක් බලමු මොනවද වෙන්නේ කියලා මේකේ 41යි කිලෝ ගන්න වැඩි කියලා හිටියේ සතුටු විතර දැන් හැබැයි හැලයට බැනපු එක අවුල් නේද ඊට පස්සේ මැක්ඩොනල්ඩ්ස් කාර්යයක් ඔයගොල්ලෝ යන්න අපි යන්න දුක සෝකේද කොහෙද එයා ඉන්නේ අර පව් බිනියා පව් අය ඔක්කොයි දකඩයි ඔයිද හොරරක ඔක්කො හේතු මොකද ඉන්නේ කස්සේ කියන බොණ්ඩනේ යන්නේ ඉතින් වෙන මොනවාද නේද බොණ්ඩ නේද දැන් නිකිරනවා මෙතන ඔයා එතකොට බිව්වේ නැද්ද අක්කට මල පැල්ල තියෙන්නේ පෙට්ටි ටික ඇතුළට දාගත්තා බර වැඩි සීන් එකක් නැහැ ඒකේ හින්දා ඒක තමයි උතන 16 Pro Max එකයි 15 Pro Max එකයි 17 Pro Max එකයි සල්ලිකාර වෙන දෝනි අද අක්ක දැන් කවද්ද එන්නේ මගේ වීඩියෝ එකට මම YouTube එකේ වීඩියෝ දාන්න ඕනේ ko abe sudunona බලන්න මේ පැත්ත ධෝනි දැන් කන බන යන්නේ නේ මැක්ඩොනල්ඩ් කන්න Starbucks Burger King එක තියෙනවා අරගෙන ගන්න නේ ඉක්මීල් එක එකක් ගන්න දෝනි කිච් එකක් දාමු one kids meal this one chicken burger 3 same size yeah ඔක්කොම ටික දාලා ඉවර වෙලා ආවා පොඩි එක්කෙනාට කන්න ඕනේ කියලා බර්ගර් කිං එකෙන් ඕඩර් කරේ අක්කා දුන්නා මට මේ එක මම අතේ අරන් එන්නේ මේ ටික මේ හරි ඉවරයි අක්කට අදාලා නැහැ අපි කවුද ගාවද බඩු අපි ගාව දෙන්නේ ඒකින්ද අපි කනකොට වීඩියෝ එකක් ගමු කවර ගත්තා කවර දෙනවා කිව්වා කවර දෙනවා ඔව් කවර අනිත් කවර ගෙදර තියෙන ප්ලාස්ටික් කවර කොහොමද කවර දෙනවා කවරක් නැහැ බමරක් අරගෙන මොකද කියලා අර ස්ටිකර් එක ගහලා දින්නවා ඕන ආය හරි නම් සිත් එක ඔව් ඔරිජිනල් ලුයි විටෝන් අපේ දෙක මේ ගලවන්න ඕනේ කවර ගහලා ස්ටිකර් එක ගහලා දින්නවා පොලිස් ස්ටිකර් එක ගැහුවා මේක මේ මම
මම දන්නේ නැහැ. මොබයිල් ලයින් එකට මේ ෆේස් එක කියන මොබයිල් ID එකට Wi-Fi ඕනේ නැහැ නේ. මමත් ගොඩාක් වගේ මමත් Wi-Fi ඕන කරනවා. මම දන්නේ නැහැ. කියාකෝ දෝන්නේ මට ස්ක්‍රීන්ෂොට් හරියන්නේ නැහැ කියලා. ඒක මම මොබයිල් එකේ දෙන්න කියලා අරගෙන. මේ Wi-Fi එක දෙන්නේ නැහැ Wi-Fi. ඌ කාර පැටලිලා කියලා හොඳට ආවා. මං ආවා අක්කගේ. අක්කවට තේරෙන්නේ නැද්ද මූ හලනවා කියලා. නෑ මල්ලි මට තේරෙන්නේ නැහැ. මේ මිනිහා බයික් ආතල් ගන්නව බලන්න කිව්වද මට කියනවා බලන්න බන්නේ මට බෑ ඒක බලන්න. ඒක අපෝ දාලා කවුන්ට් එකක මම මොඩල් ෂිප් එක විකුණනවා. අස්කුස්කාරා අතනන්තුවලේ මෙතරත්තුවලේ හරියට අර පැන්ච් එකේ මං කිව්වා වගේ නේ හැලයි සීඩිව තමයි වලි කියන්නේ වලි ඒ තරමට වලි ඒකත් හැලයන්ගේ ලෝඩර් කරලා තිබ්බා බර්ගර් කිං එකේ කිඩ්ස් මීල් එකයි රොයල් මීල් රෙගියුලර් තුනයි තුනෙක් ඉන්නවා මේ ඉන්නේ මගේ කවුද සහෝදරයා අයිස් මෙයා කුවේට් යාත්‍රා කියලා channel එකක් කරනවා ඒක subscribe කරන්න කට්ටිය සපෝට් එකක් දෙන්න ඒගොල්ලන්ට හරිද මගේ එකක් වගේ තමයි මෙයා ගියා ඕඩර් එක ගන්න ඕඩර් තාම ලැස්ති වෙලා නැහැ අයියේ පොඩ්ඩක් hina වෙන්න ඔයාගේ මූණ ඔම් බලද්දි මට අවුල් වගේ ඇත්ත කතාව සිරාවට කිව්වේ හරිද දැන් මෙයා වලිය දාගෙන දැන් මෙයා පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ ඒක මොකද මාරු කරලා තියෙන්නේ සීට් එක කමන්නේ කමන්නේ එතනට කියලා මාරු කරගන්න පුළුවන් කවුරු හිටියොත් අරිනේ EFD අරිනේ EFD මැදක් කෙනා එයා පැත්තට දාලා ඔයා කෙරවලට ගිහලා වින්ඩෝ එකට මෙයා මැද්දෙන් තියන්නේ ඉවරයි නිකන් අර කොල්ලෙක් සිටිනොත් එන්න ඌව එයා පැත්තට දාන්න මෙයා මැද්දෙන් තියන්න මෙයාට වින්ඩෝ එක වෙන්න ඔය දෙන්නගේ එක්කේට මේ දෙන්න වලි අයියේ දැන් සේප් වෙන්න ඉවරයි දැන් සේප් අපිත් සන්තෝෂෙන් ඉන්න ඕන ඔයගොල්ලෝ සන්තෝෂෙන් ඉන්න ඕනේ මෙයාත් සන්තෝෂෙන් ඉන්න ඕනේ මේ අයේ එයා මේ වෙකේ හරිද ඒක තමයි කෑමක තාම නෙලි නෑ 75 කී ඊළඟට අපේ 76 අපේ නම්බරේ 76 දුන්නා 76 තාම කෑම එක එනවා රෂීදේ ගෝල් එක කාලා කියනවා රෂීද් අයියේ කෑම කරන් ආවයි yes what අර Netflix එක සෙට් වෙන්නේ ඒ මොනක් හරි වින්ඩෝ සීට් එකට මෙයාට වින්ඩෝ සීට් එක ඕන වින්ඩෝ සීට් එක දහම් බය උයි රහයිද ප්‍රයිස් එක රහයිද අක්කන් එකක් කාලා මදි නේද එකක් කාලා මදි නේද ඔයගොල්ලෝ කන්නා කියලා කියන්නේ බීස් නෙමෙයි දිනනවා ගෝවා සීන් එක කියන්නේ අපි කට්ටියට ගත්ත චිකන් රෝයල් එක මේව තමයි යාවේ ඕඩර් නම්බරේ 76 කියලා දාලා ඩයිනින් කියලා ස්ටිකර් එකක් දානවා මේ තියෙන්නේ බලා ගන්න පුළුවන් කට්ටියට ආයතන මේක දාලා තියෙන්නේ බලමු අපි ඒකේ ලුක් එක ඒ කියන්නේ ඉස්සෙල්ලාම කෑමක් ගත්තා මේක ඇස් පෙනවන්න ඕනේ කියලා කියනවනේ ඉස්සෙල්ලාම ඇස් දෙක පෙනවන්න ඕනේ ඊට පස්සේ සුවඳ ඔව් සුවඳයි ඇස් දෙක පෙනවන්න ඕනේ ඊට පස්සේ තමයි අපේ ස්ටොමක් හරිද චිකන් රෝයල් මේක තමයි ලුක් එක මේ තියෙන්නේ මයොනයිස් තමයි මේගොල්ලෝ දාන්නේ මේගොල්ලෝ සෝස් කෙචප් දාන්නේ නැහැ මේකට ඒ කියන්නේ මේගොල්ලෝගේ බේස් එකේ ඉන්නේ මයොනයිස් බේස් එකෙන් තමයි මේගොල්ලන්ගේ මේ වෙන්නේ සෝස් දාන්නේ නැහැ බර්ගර් කිං ලගේ
ඒගොල්ලන්ගේ සෝස් අපිට සෙලක්ට් කරන්න පුළුවන්. අපි ඕඩර් දාන්නේ. අනිත් එක ලෙටියුස් තියෙන අයිස්බර්ග් තියෙන්නේ. සලාද නෙමෙයි අයිස්බර්ග්. අයිස්බර්ග් කියන එකයි සලාද කියන එකයි දෙකක්. සලාද එක වෙනම දෙයක්. ඒ කියන්නේ ලෙටියුස්. අයිස්බර්ග් කියන්නේ වෙනම. ඒක අයිස්බර්ගේ ක්‍රන්ච් වගේ පොඩක් හැපෙනවා. අයිමක සෝස් ටික දාගමුද? පොඩක් මම පොඩක් කෙචප් ටිකක් දාන්න යන්නේ. හරිද? මේකට වැඩිය කෙචප් දැම්මත් මේ රහ නැහැ. ඒකෙන් ගානට දා ගන්න ඕනේ. මම zigzag ක්‍රමයට දාගත්තා. ඒක වැව්වා. හරිද? මේක මේ අපිට මේ ඉංග්‍රීසි කට්ටිය කනවා වගේ අපිට මේ ගෑරුප් වලින් ෆෝක් වලින් මේවා නම් නයිෆ් වලින් කප කන්න බෑ. අපේ උන් කප. මයෝන කටේ තියෙන අපට පියද ගන්න. හොඳයි අවුලක් නැහැ කෑම එක. ප්‍රයිස් එකත් හොඳයි මහත වැඩි ටික් ප්‍රයිස් එකක් තියෙනවා. මට බීම් එක බොන්න බැරි වුණා. ඒකේ තමයි බීම් එක පිටිපස්ස තමයි කැමරා එකේ රෙඩියෝ කරේ. හොඳයි අවුලක් නැහැ. නයි කන්නත්තේ. නයි. මට සිරි මම ෂෝට් එකේ දාන්නම් අද සවානක් මචං රයිස් සවානක් හරිද දැන් කියනවා මෙතනට වල ඩයට් ඉල්ලු මේ බොරු කියන්න එපා මෙයා තමයි මිස් උනේ අද සවානට සවාන තනියෙන් කන්නේ කවු අනිත් කටේ ඩයට් කියවනම් මම විශ්වාස කරනවා අක්ක ඩයට් කරනවා මම විශ්වාස කරන්නේ නැහැ එච්චරයි නැද්ද අයියේ දැන් ඔයා සාකේ රයිට් පටන් ගත්තා සාකියට යනවද කොයිද ඔයත් යනවද දැන් තමයි අඬන සීන් එක පුස්තෝරනේ සද්ද ඉදලා පස්සේ සද්ද පස්සේ මට දුන්නා මේ මම සාදු කිව්වද රිෂා මම සාදු කිව්වද මේ කතේ තියන්නේ නේ सेल्फी गह दान यानी कि हां भाई जा रहे हैं ඉගෙන මාත් එන්නද මං එනවා එනං බලන් ඉන්න එන්නම ගියා वो मेरे को लगे मुझे इन दुनिया दिन ඕ ඇස්තක රත් වෙලා अयो දෙන්නට බායි කියන්නේ බායි කිව්වා දෙන්න යනවා මේ පැටරුන්න අවුලන්න ඒගොල්ලෝ ඇතුළට ගියා එන අද දවසට ඉවරයි අපි ගිහින් එන්නම් එහෙනම් කට්ටියටම බයි බයි